මිත්‍රෝනි මේ ෆොටෝ ටික මගේ WhatsApp එකට ෆොටෝ ටික පැල 2000ක් විතර එළිය හදලා තිනවලු පැල කහ වෙනවලු. මිත්‍රෝනි මේකට හේතුව තමා මෝරපු මදි පැල හදපුවාම. ඒ කියන්නේ ඇත්තටම කොහොම පැල හැදුවත් පැල ටිකක් විතර කහ වෙනවා තමයි. ඒකට හේතුව සාමාන්‍යයෙන් සති දෙකක් විතර වගේ කාලයක් යනවා මුලක් හොඳට සම්බන්ධ වෙන්න පැලේ මුල හොඳට සම්බන්ධ වෙන්න පොළවට. එතකොට මිත්‍රෝනි මේ කාලය ඇතුළත ගහ ජීවත් වෙද්දී දැන් වතුර ජල වාෂ්ප පිට කරනවා. උෂ්ණත්වය පාලනය කරගන්න ඊට පස්සේ ජල වාෂ්ප පිට කරනවා. එහෙම තමයි ගහ දැන් තියෙන්නේ. එතකොට මේ වෙලාවේ මුළු පොළොවට හරියට සම්බන්ධ වෙලා නැති හින්දා පොහොර ගන්නත් බැරි හින්දා පැල ටිකක් කහ වෙනවා තමයි. එතකොට අපි මේ වෙලාවේ ඒක දරා ගන්න පුළුවන් වෙන්නේ උඩරිම හොඳ පැලයක් අපි හදන්න ඕනේ. ඒ කියන්නේ අපි අඩුම සති 6ක් සති 8ක් විතර වගේ මෝරපු පැලයක් හදන්න ඕනේ මිත්‍රෝනි. මෝරපු පැලයක් කියන්නේ කඳ හයියට තියෙන පැලයක්. කඳ හයියට මෝරලා තියෙන පැලයක් කියන්නේ මිත්‍රෝනි සාමාන්‍ය ආහාර තැම්පත් කරගත්තු කඳක් ඒක. ඒ කියන්නේ පැලයක ආහාර තැම්පත් කරගත්තු කඳක් තියෙනකොට එයා හැම අපි මේ ශේෂ්ත්‍රය හැදුවට පස්සේ ඒ මුල පොළොවට සම්බන්ධ වෙලා ඒ ගත වෙන කාලය ඇතුළත ගහේ දරා ගැනීමේ හැකියාව හොඳයි. අන්න ඒකයි අපි මෝරු පැලයක් හදන්න කියන්නේ. මෝරු පැලයක් කියන්නේ ආහාර තැම්පත් වුණු මේ කඳක් තියෙනවා. ඒ කියන්නේ ඒ පැල හයියයි. සති 6ක් 8ක් වුණාට කමන්නේ නැහැ ඇත්තටම එළිය හදද්දි. එතකොට ඒක ඒ කඳ හයිය හින්දා ඒ එන උෂ්ණත්වය ඒ කියන්නේ දැන් අපි තවාණින් එකපාරට එළිය හදනකොට උෂ්ණත්වය වැඩි වෙනවා. ආලෝකයේ සැර වැඩි. ඒ ඔක්කොම මෙයා හුරු වෙන්න ඕන. ඔය හුරු වෙන්න සති දෙකක්වත් අඩුම යනවා. අන්න ඒකයි මිත්‍රෝනේ පැලේ තවාණේ තියෙන කාලේදී පැලේට හොඳට පොහොර දෙන්න ඕන දිලීරනාශක දෙන්න ඕන. ඊට පස්සේ කෘමිනාශකයක් වුණත් ගහන්න පුළුවන් කෘමි ඉන්නවන. ඉතින් එහෙම කරලා හොඳ පැලයක් අපි හදන්න ඕන අපේ ශේෂ්ත්‍රය හදනකොට. ඊට පස්සේ මිත්‍රෝනේ හැදුවට පස්සේ දැන් මේ වගේ ගැටලු ආවොත් අපිට කරන්න පුළුවන් දේවල් තමයි පොහොර දෙන්න ඕනේ. ඒ කියන්නේ පොහොර සාමාන්‍යයෙන් ගහ පැලේට දරා ගන්න පුළුවන් පොහොර දෙන්න ඕනේ. ඒ කියන්නේ අපිට දෙන්න පුළුවන් 10 52 10 ඇල්බර්ට් සොලියුෂන් ඊට පස්සේ ක්‍රොක් මාස්ටර් වගේ පොහොර දෙන්න පුළුවන්. දැන් මේ වගේ වෙලාවේ අපි පොහොර මුලට දුන්නට විතරක් මදි මිත්‍රෝනේ. ඒ හින්දා පොහොර ස්ප්‍රේ කරලා දෙන එකත් හොඳයි. දිය කරලා දෙන්න පුළුවන් පොහොර උදේවරුේ ස්ප්‍රේ කරලා දුන්නට කමක් නැහැ. ඒ හින්දා පුළුවන් නම් පොහොර ස්ප්‍රේ කරාට කමක් නැහැ. ඒ කියන්නේ ඇල්බර්ට් සොලියුෂන් එකක් වගේ මේ වෙලාවට ස්ප්‍රේ කරාට කමක් නැහැ. ඒ කියන්නේ ලීටර් 16 ටැංකියට සාමාන්‍යයෙන් ග්‍රෑම් 20ක් විතර වගේ දාලා ස්ප්‍රේ කරන්න පුළුවන් මේ වගේ සයිස් පැල වලට. ග්‍රෑම් 20ක් විතර දාලා ඊට පස්සේ ක්‍රොක් මාස්ටර් ගහන්න පුළුවන් ලීටර් 16ට මිලි 20යි 25ක් විතර වගේ දාලා. සාමාන්‍යයෙන් මිලි 30ක් දාන්න ඕන. මිලි 20ක් 25ක් වගේ දාලා ගහන්න පුළුවන් ක්‍රොක් මාස්ටර් වගේ එකක්. ඊට පස්සේ ආයේ 10 52යි 10 ඕන ග්‍රෑම් 15ක් 20ක් විතර වගේ ප්‍රමාණයක් දාලා ලීටර් 16 ටැංකියට ස්ප්‍රේ කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ පොහොර වර්ග මේ වගේ වෙලාවට අපි දෙන්න ඕනේ ඉක්මනට පැලේ සාමාන්‍ය තත්ත්වයට ගන්න. ඊට අමතරව මිත්‍රෝනි කැප්ටන් වගේ දිලීරනාශකයක් දෙපාරක් විතර දුන්නට කමක් නැහැ ශේෂ්ත්‍රයේ. මොකද මේ පාංශු දිලීරනාශකයක් දෙන්න ඕනේ නැත්නම් දිලීර රෝග වලට උනත් පාත්‍රය වෙන්න තියෙන ඉඩ වැඩි. ඊට අමතරව මේ වගේ ওই ගොළු බෙල්ලුන්ගේ වගේ මේ හානි වලට එන්න පුළුවන්. ගොළු බෙල්ල වගේ ඉන්නවනම් බලලා අයින් කරන්න ඕනේ. ගොළු බෙල්ල නාශකයක් තියෙනවා. ඊට අමතරව මිත්‍රෝනි සාමාන්‍යයෙන් තවාණම් වෙන කෘමි හානි තියෙන්නත් පුළුවන්. ඉතින් ඒකටත් බෙහෙත් ගහන්න ඕනේ. එතකොට සැර අඩු දේවල් ගෙහුවට කමක් නැහැ මූලික අවස්ථාවේදී. ඉතින් මිත්‍රෝනි මෙහෙම මහා පරිමාණයෙන් වගා කරනකොට සේවන දැලකුත් භාවිත කරන හොඳයි කියලා තමයි මගේ නම් අදහස. 150 විතර සේවන දැලක් ගෙහුවනම් මේ වගාවේ ඇත්තටම හොඳයි කියලා තමයි මට නම් හිතෙන්නේ.